මීට කල්ප ලක්ෂයකට පෙර පියුමතරා බුදුහිමියන් වැඩ සිටි කාලේ වේදේහ නමින් සිටු කුමරෙක් ඉපදුනා. දිනක් පිරිසිදුව ඇඳ පැළඳ සුවඳ මල් බඳුනක් සරසාගෙන භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්නට ගිහින් මහත් වූ ගෞරවයෙන් වන්දනාමාන කර උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා. ඒ වෙලාවේ දැක්කා නිසඹ කියන රහත් උත්තමයෙකුට දූතාංගධාරීන් අතරින් අග්‍ර තනතුර පිරිනමනවා. ඉතින් මේ වේදේහ තරුණයා මහත් වූ ප්‍රසාද සිතින් සම්බුද්ධ ශාසනයක මමත් මේ තනතුර හිමි කරගන්නවා කියලා අධිෂ්ඨානයක් අරගෙන බුද්ධ ප්‍රමුඛ මහා සංඝරුවනට පසුදා දානයට ආරාධනා කළා. භාග්‍යවතුන් වහන්සේ මේ සිටු කුමාරයාගෙන් විමසා සිටිනවා මහා සංඝරුවන 68000ක් සිටිනවා. ඔබට මේ එක් දිනකදී සිදු කළ හැකිද කියා. ස්වාමීනි මට කළ හැකි. කිසිවෙකුත් විහාරයේ නොරඳවා දානය සඳහා වඩිනු මැනවි කියා ඉල්ලීමක් කළා. පසුවදා පමණක් නොව මේ තරුණ මහ පිනැති සිටු පුත්‍රයා දින 7ක් එලෙසින්ම මහදන් පැන් පවත්වා මහත් වූ චිත්ත ප්‍රසාදයෙන්ම උතුම් ප්‍රාර්ථනාව බුදු පියාණන් වහන්සේ අභිමුඛව කියා සිටියා. භාග්‍යවතුන් වහන්සේ ඒ මහා සර්වඥතා ඥාණයෙන් පැතුම ඉටුවෙන බව දැක නියත විවරණය දුන්නා. මහත් වූ ප්‍රීතියෙන් ප්‍රීතියටපත් මේ පුණ්‍යවන්ත වේදේහ තරුණයා සාදුකාර පවත්වනු අසා අවට සිටි බොහෝ පිරිස් මහත් චිත්ත ප්‍රසාදයෙන් සාදුකාර දුන්නා. මහා පින් රැස් කර දිව්‍ය තලවල මනුස්ස තලවල බොහෝ සැප සම්පත් විඳිමින් විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ බොහොම දුප්පත් බමුණු කුලයක ඉපදුනා. මේ විදිහ තමයි සංසාර ගමන. මේ දුප්පත් බමුණ ප්‍රසිද්ධ වුණේ ඒක සාටක බමුණ කියලා. එකම සලුවයි තිබුණේ බමුණටත් බැවිණියටත්. දිනක් මේ බමුණ දකිනවා සුදෝ සුදුවතින් සැරසිලා සමන් මල් දම්මත ඇතිව බොහෝ දෙනා භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අහන්න යනවා. අනේ මමත් යන්න ඕනි කියලා අදහසක් ඇති කරගෙන දවසක් බණ අහන්න ගියා. ඒක සාටක බමුණ දැන් භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපිට බණ අහන ගමන් බොහොම පැහැදිලා පූජා කරන්න දෙයක් කල්පනා කළා. කිසිවක් නැහැ. තියෙන්නේ සාටකේ පමණයි. කමක් නැහැ මේක පූජා කරනවා කියලා හිතාගත්තා. හැබැයි එපා කියලත් හිතුණා. මේ විදිහට දෙතුන් වතාවක් සිතත් එක්ක තර්ක කර අවසානයේදී පූජා කළා. මම ජයගත්ත කියලා කෑ ගැස්සුණා. ඒක අහගෙන හිටියේ බණ අහන්න ඇවිත් හිටපු රජතුමා. මේ විස්තරය දැනගෙන බොහොම සතුටු වෙලා මේ බමුණට වටිනා කසී සලු 4ක්ම දුන්නා. එයින් 2ක්ම පූජා කළා. නැවතත් දුන්නා. එයද පූජා කළා. යුගල 32ක් ලැබුණා. හැම විටම 2ක් තබාගෙන සියල්ල පූජා කළා. රජු තව තවත් පැහැද බොහෝ වස්තුවදී සිටු තනතුරක්ද දුන්නා. ඒ වස්තුව වියදම් කරමින් බොහෝ පින්කම් කොට සංසාරයේ ගෙවාගෙන මේ උත්තමයා ගෞතම බුද්ධ ශාසනයේදී සම්බුදු සසුනේ කාලෝක කරමින් අපට හිමි වුණා. දූතාංග 13ක් රැකීම ලෙහෙසි වැඩක් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් පුරුෂ ලක්ෂණ 7ක් හිමි උන්වහන්සේ රූපශ්‍රීයෙන් අග්‍රව ගුණයෙන් අග්‍රව මිනි පහනක්සේ බැබළුණා. භාග්‍යවතුන් වහන්සේ දරාගත් සුගත චීවරය දරාගන්නට තරම්ම උන්වහන්සේ පුණ්‍යවන්ත වුණා. ඒ සුගත චීවරය දරාගත් මොහොතේ මහා පොළව කම්පා වූ බව පැවසෙනවා. මොකද ඒ තරම්ම ගුණ වඩපු උතුමෙකුට හැර සුගත චීවරය නම් තවත් කෙනෙකුට දරන්න බෑ. සියලු දෙවියන්ගේ සියලු බ්‍රහ්මයන්ගේ සියලු ලෝවැසියන්ගේ මහා ගෞරවයට පාත්‍ර වුණා. හැඟීමට දැනෙන මහා චිත්ත ප්‍රසාදයෙන් මාත්‍රයක් ගෙන අකුරු මත සටහන් වූ දෙය මහත් වූ චිත්ත ප්‍රසාදයෙන්ුයි ඔබට කිව්වේ. සම්මා සම්බුදු සසුනේ දීප්තිමත් ආශ්චර්යමත් මාණික්‍ය තුන්වෙනි මහා ශ්‍රාවකයන් වහන්සේ ඔබ වහන්සේට මාගේ හදපිරි ගෞරවය පිරිනමමි. නමස්කාර වේවා හිමියනි. සාදු සාදු සාදු. ඔබ සැමට තෙරුවන් සරණයි.